නැනමීර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2025. නුවරඑළිය සිනේසිටා ශාලාවේදී අති සාර්ථක ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය තමයි නැනමිහිර මේ මොහොතේ පවත්වමින් සිටින්නේ. අපි නැවතත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ EVs පිළිබඳව මතක් කරන්න. අපේ දරුවන්ට ලබා දෙන පේපරය ඒ වගේම අනිකුත් සියලුම මුද්‍රණ කටයුතු අපට සිදු කරලා දෙන්නේ EVs. නිසා නැනමිහිරයි EVs එක්ක තියෙන සම්බන්ධතාවය ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක්. ඒ පිළිබඳවත් මේ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳවත් කතා කළ යුතුමයි. මේ නිර්මාතෘතුමිය මා සමග ඉන්නවා. අපේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන වැඩසටහන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂතුමිය අපේ දේවිකා කුමාරසිංහ මහත්මිය. අද සතුටු දවසක් දරුවෝ හරිම විනෝදෙන් ඉන්නේ. මොකද ඔබතුමියට කියන්න තියෙන්නේ ඒක? ඇත්තටම ලහිරු ජාතික රූපවාහිනිය විදියට අපිට අද හරිම සතුටු දවසක්. නුවරඑළිය වගේ දුෂ්කර පළාතකට ඇවිල්ලා තියෙන දේශගුණයත් එක්ක අපේ දරුවෝ සාමාන්‍ය විද්‍යා 8ට විතර තමයි මේ පාසලට එන්නේ. නමුත් අපි අද දැක්ක උදේ 7 ඉඳන් දරුවෝ ඇවිල්ලා මේ හෝල් එකේ පිරීලා ඉන්නවා. ඉතින් ඇත්තටම ජාතික රූපවාහිනිය ගැන විශ්වාසය තියලා අධ්‍යාපන අංශය ගැන විශ්වාසය තියලා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව දරුවෝ ඉන්න පිළිබඳව අපි ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් දරුවෝ හරිම විනෝදයෙන් ඉන්න අපිට දකින්න පුළුවන් වේවි. ඒ දරුවෝ ඇත්තටම ඒගොල්ලන්ගේ අර ශිෂ්‍යත්වයේ තියෙන එකේ තියෙන මානසික තත්ත්වය වෙනස් වෙලා. දරුවෝ බොහොම නිදහසේ ඉගෙන ගන්න සතුටින් ඉගෙන ගන්න එක තමයි ජාතික රූපවාහිනිය අපිට ඕන උනේ. ඉතින් අපි මේක ඇත්තටම හරි සත්කාරයක් විදිහට සතුටින් කරන්නේ. ඉතින් ඇත්තටම දරුවන්ට ආදරේ ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂකව ආදරේ කියලා අපිට දැනෙනවා. ඒ වගේම තමයි මේ අපේ ජාතික රූපවාහිනී අධ්‍යාපනාංශයට මේ වෙනකොට ලැබෙන දුරකථන ඇමතුම් වල වැඩි ප්‍රමාණයක් එන්නේ මෙන්න මේ නැනමිහිර ශිෂ්‍යත්ව පේපර් කට්ටිය ගැන අහලා. අපි ඒ පිළිබඳව කතා කරමු. ඔව් නැනමිහිර ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටියට බොහොම ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි මීට කලිනුත් කිව්වා තව සීමිත ඉටපත් ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඇත්තටම බොහොම සහන මිලකට අපේ කුංචි දරුවෝට මේ තරණ විභාගයට කොහොමද ලේසියෙන් මුහුණ දෙන්න කියන එක පිළිබඳව පෙරහුරුවක් විදිහට අනුමාන ප්‍රතිපත්‍ර කටලයක් තමයි අපි නිකුත් කරලා තියෙන්නේ. ඉතින් ගිය වසරේ ප්‍රශ්නපත්‍ර කීපයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අලුත්ම ප්‍රශ්නපත්‍රයට මේ දෙකම ඉතාම සහන මිලකට අපි කුංචි දරුවෝට දෙනවා. ඉතින් ඔබේ පිටපත ඉක්මනට වෙන් කරවා ගන්න. වෙන් කරගෙන ජූලි 10 වෙනිදා රූපවාහිනිය ඉස්සර වෙලා වාඩි වෙලා අපිත් එක්ක මේ ප්‍රශ්නපත්‍ර 20 කරන්න. එතකොට ඔබට හොඳ ඉලක්කයක් කරා හොඳ ලකුණක් කරා සහ ඔබගේ ශිෂ්‍යත්ව අභියෝගය ජය ගන්න ඔබට පුළුවන් වෙයි. අද නැනමිහිර සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයෙක් විදියට අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරේ අපේ දරුවෝ ආදරය කරන අපේ ප්‍රසාද් කස්තුරි ආරච්චි සර්. ඉතින් සර් සාර්ථක සම්මන්ත්‍රණයක් පවත්වන මොහොතක අපි මේ හමු වෙන්නේ. සර් කොහොමද මේ දරුවොත් එක්ක ගෙවන කාලය? ලයිරු ඇත්තටම කියනවා අති සාර්ථකයි ලයිරු මේ වෙනකොට. දැන් මම මෙහෙම කෙටියෙන්ම කිව්වොත් දැනුමයි සතුටයි එකතු වෙන තැන එතන නිකන් දිව්‍ය ලෝකයක්. දැන් මගේ දරුවෝ ටික නිකන් දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ මේ වෙනකොට තාම සතුටෙන් සහ තාම සාර්ථකයි කියන්න වචන නැහැ. අනිවාර්යෙන්ම දරුවෝ සතුටෙන් ඉගෙන ගන්න කලාව තමයි ජාතික රූපවාහිනිය නැනමිහිර අපි හැමදාම ලබා දුන්නේ. ඉතින් අපි සූදානමින් ඉන්නවා අපේ ප්‍රධාන පුවත් විකාශය තුළ අපේ දරුවෝ මේ සම්මන්ත්‍රණය පිළිබඳව දක්වපු අදහස් ඒ වගේම දෙමව්පියන් දක්වන අදහස් පිළිබඳ තව තවත් ඔබව දැනුවත් කරන්න. එසේනම් සමුගන්නවා ජාතික රූපවාහිනිය වෙනුවෙන් මම ලහිරු ලක්මාල්. නැනමීර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 2025. ඔබ වෙත ගෙනේ මේ සාදර අනුග්‍රහය අපේ කම ඇතුලේ තමයි අනාගතය